Hey everyone, welcome back to my YouTube channel. අද මට කැම්පස් එකට යන්න තියෙන දවස. හැබැයි ඊට කලින් පොඩි ගමන් ටිකක් තියෙනවා අම්මලත් එක්ක කොළඹ යන්න තියෙනවා. ඒක ඉවර වෙලා තමයි මම කැම්පස් එකට යන්නේ. අද මට දින වැඩ ගන්දර අපි හැටියට යන ගමනත් මට වැඩ කරන්න වෙනවා. ඉතින් අපි බලමු කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා. අද මගේ වොයිස් එක එච්චර හොඳ නෑ මොකද මට සනීප නෑ. ඉතින් ඒකට සෝරි කියලාම මම අද vlog එක පටන් ගන්නවා. මේ vlog එක මම ටික දවසකට කලින් shoot කරපු එකක්. හැබැයි මට දැන් තමයි මේක edit කරගන්න පුළුවන් උනේ. ඉතින් අපි කොළඹ ගියේ පොඩි වැඩ වගේකට. ඒක ඉවර වෙලා අපි පෙටා ගියා. ස්පෙෂල්ම ගන්න ඕන දෙයක් තිබ්බා. ඊට අමතරව අපේ අම්මා වඩු ගොඩාක් ගත්තා. එදා නිකන් දවසක් හින්දා පෙටාවල ගොඩක් shops වහලා තිබ්බේ. මෙන්න මේක තමයි මම ගන්න ආවේ. මට මේ ජුම්කා ජුවලරි එකක් ගන්න ආසාව තිබ්බා. තෝරගන්න හරිම අමාරුයි. කලෙක්ෂන් එක ගොඩක් ලොකුයි. ඒ වුණාට අමාරුවෙන් එකක් තෝරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එනවා කිව්වට අම්මලා ගෙදර යනවා. මං එහෙම්ම 18 කණුවෙන් කුලියපිටියට බස් එක අරගෙන යනවා. මම කැම්පස් එකට යනකොටත් මට පහවදා දෙන සබ්ජෙක්ට් එක ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. කලින් දවසේ යාළුවගෙන් අහගෙන තමයි පොඩ්ඩක් ඒක මැනේජ් කරගත්තේ. ඒ වුණාට එදා උදේ ගිහිල්ලා ටිකක් බලාගත්තා. මොකද ඒ තරම් හිතට පොඩි සැකයක් ඉතින් හිතට තිබ්බ අවුලටත් එක්කම මගේ ඊළඟ ඔප්ෂන් එක වෙන්න හැමදාම හොඳටම කණ එක. ඒකින්ද මායි මගේ යාළුවයි එක්සෑම් එක ලියලා කොහොමද යන්න කලිනුත් අයිඩියා එක තිබ්බා. අපි ගියා අපේ කැම්පස් එකේම ළඟම තියෙන පොඩි කඩේකට. ඒක ටිකක් කැෆේ එකක් වගේ පොඩි වයිබ් එකක් තියෙනවා. හැබැයි ඒ තැන හරිම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්නගේ පොඩි ඔන්න බලන්නකෝ ඉතින් කෝලම් ටිකක් තියෙනවා. අනේ නෑ මම එඩිට් කරලා ගන්න ලස්සනට ඕන බලන්න. ඉතින් ඕකට යනවත් කතයි. දැන් මම පොඩි ලස්සනට. ඉතින් මම එන්නේ මම බාගෙන අප්පා මම ඉන්නවා. ටිකක් අවුල් දවසක් වුණත් කොහොමද මේ ලස්සනට ඒ දවසත් ජීවිතේ වුණා. මට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මගේ channel එක බලන audience එක. මට කීප දෙනෙක් ඉන්නවා හරි ලස්සන feedback දෙන. ඒවට ගොඩාක් ස්තුතියි ඔයාලට. ඒ වගේම තමයි ඒ දේවල් වලින් තමයි මම inspire වෙන්නේ. හොබි එකක් විදිහට පටන් ගත්ත මේ පුංචි දේ තව කෙනෙක් ආසාවෙන් බලනවා කියනකොට ඒක මාර දෙයක්. ඒක මාරම සතුටක්. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම මම මෙතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මෙච්චර වෙලා මාව බලාගෙන හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.